සුබ දවසක් ඔයාලා හැමෝටම. පැන්ඩා කපල් අපේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපේ පළවෙනි වීඩියෝ එක විදිහට කොළඹ ඉඳන් පැය එකහමාරක් වගේ කෙටි කාලයක් ඇතුළත ළඟා වෙන්න පුළුවන් ලස්සන තැනකට තමයි අපි යන්නේ. අපි ගිහින් බලමු මේ ඩෙස්ටිනේෂන් එක කොහොමද කියලා. අපේ ගමන ආරම්භය වන්නේ හෝමගමින්. කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ අවිස්සාවේල්ල මංසන්දියෙන් යටියන්තොට පාරේ කිලෝමීටර් 15ක් පසු වුණාට පස්සේ තියෙන කරවනැල්ල මංසන්දියෙන් කිලෝමීටර් 2ක් පසු වූ තැනයි අපේ පළමු ගමනාන්තය තියෙන්නේ. මේ ට්‍රාන්ස් ට්‍රාවෙලා රිසෝට් යටියන්තොට. උදේම අපි ATV රයිඩ් ගන්න පිටත් වුණා. මේ රයිඩ් එක කිලෝමීටර් 3ක් දුරින් තියෙන කන්දමුවට ලස්සන view point. ඔයා ඇඩ්වෙන්චර් රයිඩ් වලට කැමති කෙනෙක් නම් මේ රිසෝට් එකට ඔයාටත් ඔයාලගේ රික්වයර්මන්ට් එක අනුව කැමති ATV ටුවර් එකක් බුක් කරගන්න පුළුවන්. අපේ මීළඟ ගමනාන්තය වන්නේ ඕලුවැල්ල. යටියන්තොටින් පරුසැල්ල පූනුගල පාරේ කිලෝමීටර් 16ක් පහුණාම ඕලුවැල්ල දකින්න ලැබෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් මේ ඕලුවැල්ල අම්පාන රක්ෂිතයෙන් ආරම්භ වෙලා වැඩෙන ස්ථානය ලෙස හඳුන්වන්නේ වීඔයයි. ඕලුවැල්ල ආසන්නයේම පැරණි ලී පාලමක් දක්නට ලැබෙනවා වගේම අලුතින් ඉදිකළ කොන්ක්‍රීට් පාලමකුත් දකින්න ලැබෙනවා. මේ එන අතරමඟ තියෙන දොඹේවැල කම්බි පාලමත් නරඹමින් අදට අපි අපේ සංචාරය අවසන් කරනවා.